මේ මගේ ජීවිතේ තවත් ලස්සන දවසක්. ඉතින් ඔයාට කොහොමද? හොඳින්ද? මගේ ජීවිතේ ලස්සන මතකයන් මේ විදිහට එකතු කරලා තියාගන්න එක දැන් මට පුරුද්දක් වෙලා. ඉතින් thumbnail එකේ විදිහටම මේ සර්ප්‍රයිස් එක මගේ හස්බන්ඩ්ට එයාගේ ජීවිතේ ලැබෙන හොඳම සර්ප්‍රයිස් එක වෙයි කියලා මං හිතනවා. දැන් එයා වහගෙන ඉන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. අනේ අරින්නේ පවරෙන් බලනවා කියලා මට හිතෙනවානේ. එපා. ඉතින් මේ දවස අපි දෙන්නම ගොඩක් ආසාවෙන් බලන් හිටපු දවසක්. මටත් වඩා යාට ගොඩාක් සතුටුයි. ඉතින් අපි දෙන්නගේ විතරක් වුණු මේ ලස්සන ලෝකෙට තව චූටි අවුත් එන්නයි හදන්නේ. හරිම ආදරෙන් අපි එයා එනකම් බලන් ඉන්නවා. එයා තමයි ඉතින් අපේ හැමදේම. මම මේක දැනගෙන නම් දැන් ටිකක් දවස් වෙනවා. ඉතින් මේ රහස හරිම ලස්සන විදිහට මගේ හස්බන්ඩ්ට කියන්න ඕන නිසා මම ඒක රහසක් විදිහටම ටික දවසක් තියන් හිටියා. ඉතින් අද මගේ උත්සාහය සාර්ථක වුණා කියලා මං හිතනවා. මොකද මේක එයා හිතුවේවත් නැති සර්ප්‍රයිස් එකක්. එයාට මම කිව්වේ එයාට ලස්සන ප්‍රසන්ට් එකක් ගත්තා. ඒක තමයි දෙන්න යන්නේ කියලා. ඉතින් එයා ඒ ප්‍රසන්ට් එක ගන්න තමයි බලන් හිටියේ. මං හිතනවා එයාට එයාගේ ජීවිතේ ලැබුණු හොඳම ලොකුම සර්ප්‍රයිස් එක මේක කියලා. එයාට තවම ඒක හිතාගන්න බැරුව ඉන්නේ. ඉතින් ආයේ ඒවා නම් බලනවා එයා. මෙච්චර දවස් හරිම සැහැල්ලුවෙන් ගෙවුණු අපේ ජීවිතේ එක පාරම ලොකුම වෙනසක් වුණා වගේ දැනෙනවා. ඒක හරිම අමුතු ලස්සන හැඟීමක්. ඒ හැඟීම විඳින්න හරිම ආසාවෙන් බලන් ඉන්න හැමෝගෙම ඒ ආදරණීය හීනය ඉක්මනින්ම සැබෑවක් වෙන්න කියලා මම ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ විදියට තමයි මම මගේ හස්බන්ඩ්ට දුන්නු සර්ප්‍රයිස් එකට ලෑස්ති වුණේ. මේ දේවල් මම ඔන්ලයින් තමයි ඕඩර් කළේ. ඊට පස්සේ මේ විදියට හරිම ලස්සනට ඇරේන්ජ් කරගත්තා. ඉතින් මේ තමා අපි
පළවෙනි පාරට අපේ චූටි පැටියව ස්කෑන් එකෙන් දකින්න දවස. Ya, akacan shinzo覚えてるかどうか。覚えてるじゃない？ බලන්න එයා හරිම චූටි තිතක් වගේ. ඒක තමයි ડોක්ටර් පෙන්නන්නේ දැන්. ඉතින් එයා ලොකු වෙලා මේක දකිද්දී යාටත් පුදුම හිතේ. මෙච්චර චූටියටද එයා හිටියේ කියලා. この白いのは赤ちゃんです。ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදියට තමයි ලංකාවේ ඉන්න අපේ පවුලේ ආදරණීයයන් එක්ක අපි අපේ සුබ ආරංචිය බෙදාගත්තේ. හස්බන්ඩ් තමයි යාළුව සර්ප්‍රයිස් කරන්න බාර දුන්නේ. පවුලට අලුත් සමාජිකයෙක් આવුත් ඔයගොල්ලෝ කැමති නේද? මං තාත්තා කෙනෙක් කියලානේ. ඉතින් එයාගේ සර්ප්‍රයිස් කරන වැඩෙත් හරියටම කළා. හැමෝටම ගොඩක් සතුටුයි. ඉතින් හැමෝම බලාපොරොත්තු වෙ හිටිය ලස්සන හීනයක් එක. ඉතින් අද අපේ රහස ඔයාලා හැමෝමත් දැනගත්තා. වීඩියෝ එක ඉවර වෙනකම් බලන් හිටියට ගොඩාක් ස්තුතියි. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින් හම්බෙමු. බයි බයි.